ළමයි ඉතින් ඔයාලට කොහොමද මේ දීර්ඝ නිවාඩුවකට පස්සේ තමයි මම බ්ලොග් එකක් ගේන්නේ. ඉතින් අද ඉරිදා දවසක් වැහැලා පායලා තියෙන එකම දවස තමයි මේ. ඉතින් මේ මුළු රටටම ලොකු වැස්සක් වැස්සනේ. ඒ වැස්සට පස්සේ මහා රෙදි වියලීමේ දිනය තමයි ඉරිදා. ඉතින් ඉරිදා මගේ වැඩ කටයුතු ටිකක් මම ඩේ බ්ලොග් එකක් විදියට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. එහෙනම් අපි යමුකෝ බ්ලොග් එකට. ඒකෙන් දවස පටන්ගෙන මම අද කරන්න යන්නේ ඉක්මනට තියෙන රෙදි ටික සෝදා ගන්න. ඉතින් මුලින්ම බෙඩ්ෂීට් එහෙම හොදලා ඉවර වෙලා ඒවා වලට එහෙම දාලා මම උදේ කෑම එක තමයි දැන් මේ ගන්න යන්නේ. කෑම පාලනය කරනවා කියලා හිතුවට ඉරිදා දවසට ගොඩාක් කැවෙනවා වැඩි. මේ ඉන්නේ අපේ ගෙදර අලගෙඩිය. ඉතින් කාලා මෙයාට වෙලා තියෙන දේ මටත් වෙලා කියලා තමයි බයට මම කෑම පාලනය කරන්න ගත්තේ. ඉතින් මේ ලොකු වැස්සෙන් ඔයගොල්ලන්ට එහෙම කරදරයක් වුණේ නෑ නේද? මට නම් කිසිම කරදරයක් වුණේ නෑ. ඒ වුණාට ගොඩක් අයට ආපදා තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වැස්ස නිමා වුණත් සමගම දැන් තියෙන්නේ රෙදි ටික වේලා ගන්න. ආයෙත් වහීද දන්නේ නෑනේ. ඉතින් ඉරිදා කොහොමත් එහෙම වගේ දවසක් තමයි. ඉතින් මගේ ඩේ බ්ලොග් එකේ මම ආසම් පාර්ට් එක තමයි මෙන්න මේක. ඒ කියන්නේ මල් වලට සෝරි මල් නෙමෙයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට සත්කාර කරන එක. ඒක තමයි මම ගොඩාක් දුරට කරන්නේ. ඉතින් මැරුණු කොළ එතකොට පස්සේ හම්බුරුල් කරලා ලස්සනට මම මගේ ප්ලාන්ට්ස් ටික හදාගන්න පටන් ගත්තා. මෙන්න මේක උඩට ඇවිල්ලා තිබුණා. ඒකත් මම ලස්සනට හදලා ගත්තා. ඊළඟට මං කරේ චීස් එකක් කෙම කකා කේ-ඩ්‍රාමා එකක් බැලුවා. ඔයගොල්ලොත් කේ-ඩ්‍රාමා ෆෑන් කෙනෙක්ද? මම නම් ගොඩක් දුරට කේ-ඩ්‍රාමා ෆෑන් කෙනෙක්. ඉතින් මේකත් ලස්සන කතාවක්. ඔයාලත් මේක බලලා තියෙනවද? ඉතින් ඩ්‍රාමා එක එහෙම බලලා මං ඊළඟට කරේ නා ගන්න එක. මොකද කොයි දෙයකටත් කලින් පිළිදෙ දෙන්න ඕනේ. ඉතින් ඉක්මනට නාගෙන එළියට යනකොට නිකන් වහිනවත් වගේ, ඒ කියන්නේ වහින්න වගේ ආයෙත් මේ අහස කළු කරගෙන එනපා. මම ඉතින් ඒ දිහා බල ඉක්මනට අර රෙදි ටික එහෙම අනිත් පැත්ත දාලා එහෙම තමයි හිටියේ. ඇත්තටම ඉරිදා දවසේ මම භාගයක්ම කරලා තියෙන රෙදි වේලන එක. මොකද ඉක්මනට රෙදි ටික වේලා ගත්තේ නැත්නම් ඉවරයි. අර දැන් බැස්ස පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් මම දවල්ට කන්නත් කලින් බැස්ස පටන් ගත්තා. එළිය හොඳටම වහින නිසා දවල්ට කාලා මම වීඩියෝ කරේ නෑ. අපි එකතු වෙලා ෆෘට් සලාඩ් එකක් හැදුවා. ඉතින් මේ ෆෘට් සලාඩ් එක හදන වීඩියෝ එකකුත් මම මගේ ෂෝට්ස් වල දාලා ඇති. ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ගිහින් බලන්න. මේක හරි රසට ආවා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ ආයෙමත් එළියට ආවා. එතකොට නම් වැස්ස පායලා තේ එකක් එහෙම බීලා මගේ ඉතින් මම ඒ දවසට කරේපු ටික එච්චරයි. රෙදි ටිකත් එම් වේලාගෙන එච්චරයි මං කරේ. ඉතින් ළමයි තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්. පරිස්සමින් ඉන්න. ගිහින් යන්න.